හෙලෝ යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මන්සාර ටෙක්නික් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සාර්ථක මුදල් උපයන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන වෙබ්සයිට් එකේ නම තමයි Sprout Geeks. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද මේ වෙබ්සයිට් එකේ සාර්ථක account එකක් create කරගන්නේ සහ ඔයාලා මේකෙන් සල්ලි උපයන්නේ කොහොමද? මේකෙන් ඔයාලා ගන්න withdrawal එක ඔයාලගේ bank account එකට උම දාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් වැඩි කතාවක් නැතුව යම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන රත් පාට subscribe button එක press කරලා bell notification එකත් all දාලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් ඔයාලා මොනවා කරන්න? ඔයාලා ගාව account එකක් තියෙන්න බෑ. ඉතින් අපි යමු account එක create කරගන්න. ඉතින් ඔයාලා Google Chrome web browser එක open කරගෙන Sprout Geeks කියන එක search කරගන්න. ඊට පස්සේ එන පළවෙනි link එකකින් ඔයා යන්න. ඉතින් එකකින් ගියාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මෙතන sign up කියන button එක ඔබන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඔයාගේ first name එක සහ last name එක දෙන්න තියෙනවා. ඊට පස්සේ nickname, email address, password එහෙම දෙන්න තියෙනවා. ඉතින් මම ඒ ටික දෙනවා. ඉතින් ඔයා මෙතන ශ්‍රී ලංකා කියලා country එක select කරන්න. මේ කොටුවේ tick එක දාගන්න. ඊළඟ කොටුවේ tick එක දැම්මත් එකයි නැතත් එකයි. ඉතින් ඒක fill කරන්න අත්‍යවශ්‍යම නැහැ. ඉතින් දැන් ඔයා මෙතන sign up කියන button එක press කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ page එකකට load වෙයි. ඉතින් ඔයාලා එතන sign up වුණාට පස්සේ මෙන්න මේ වගේ page එකක් load වෙයි. ඉතින් දැන් ඔයා යන්න ඕනේ ඔයාගේ Gmail ගොඩට. ඉතින් මෙයාලා message එකක් වෙලා ඇති ඔයාගේ account එකට. account එකට එවලා තියෙන මෙන්න මේ link එකෙන් ගිහිල්ලා ඔයාලා account එක verify කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඒක click කරලා යනවා. tick එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඉතින් මෙතන verification successful කියලා. ඊට පස්සේ දැන් ඔයා මේක login වෙන්න ඕනේ. ඔයා කලින් දුන්න email address එක මෙතනට දෙන්න. ඊට පස්සේ password එකක් දීලා මෙතනට login වෙන්න. ඉතින් මම දැන් මේ මෙතන login කියන button එක press කරනවා. ඉතින් ඔයාලා login වුණාට පස්සේ මෙන්න මේ වගේ page එකක් load වෙයි. ඉතින් දැන් ඔයාලට මේකේ උඩින් earn 0යි pending 0යි සහ මේකේ time එකක් count කරන පේන ඇති තප්පර 180ක් කියලා. ඉතින් දැන් ඔය කෝක් කරන්නත් කලින් ඔයාගේ account එකේ security එක ඔයා වැඩි කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ පළවෙනි එක touch කරන්න. ඉතින් ඔයා මෙතනට කැමති ප්‍රශ්නයක් දාලා ඒකට ඔයා කැමති උත්තරේ දාන්න. ඉතින් මම මේකට කැමති පාට මොකක්ද කියලා දාන්නම්. save question කියන එක submit කරන්න. ඊට පස්සේ ඔයා මේකට ආයේ ඒක check කරන්න. ගුණාට පස්සේ ඔයාගේ account එකේ හදන්න පුළුවන් settings වගේක් තියෙනවා. ඉතින් ඔයා මේ මෙතන ticks තුනක් තියෙනවා. අන්න ඒක ඔබන්න. මෙතනින් ඔයාගේ account එකට යන්න. ඉතින් ඔයා මෙතන my profile කියන එක ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයා මෙතන පිරව question එක enable කරගන්න නම් ඔයා Google Play Store එකට ගිහිල්ලා Google Authentication කියන app එක download කරගන්න ඕනේ. ඊට පස්සේ download කරගෙන මෙන්න මේ QR code එක scan කරන්න ඕනේ. දැන් Google Authentication කියන app එක open කරගන්නවා. ඉතින් ඔයා ඒ QR code එක scan කරලා පස්සේ ඔයාට code එකක් එනවා. ඉතින් ඔයා ඒ code එක අතනට paste කරන්න ඕනේ. ඉතින් මම මෙතන okay එක දෙනවා. ඉතින් ඔයා මෙතනට date of birth දාන්න.
මෙතනට your city දාන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ postal code එක දෙන්න. ඉතින් ඔයාලට ඒක Google එකේ search කරලා උනත් ගත්ත හැකි. ඉතින් මම ඔයාලට කියවනේ කලින් question එකක් හදලා ඒකට උත්තරයක් දෙන්න කියලා. ඉතින් අන්න ඒක මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතන serve කියන බටන් ඔබන්න. ඉතින් ඔයා මෙතන male ද female ද කියලා අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ serve කියන බටන් එක ඔබන්න. ඉතින් දැන් ඔයාලට මෙතන micro jobs කියලා පෙන්නනවා. ඉතින් මෙතන jobs ගොඩක් තියෙනවා. ඔයාලට බලාගත්ත හැකි. ඉතින් මෙතන සමහර ඒවා රතු පාටින් වෙලා තියෙනවා, සමහර ඒවා කොළ පාටින් වෙලා තියෙනවා. ඉතින් මේ කොළ පාට එක ඔයාලට කරන්න ලේසි. ඉතින් මං කියන්නේ ඉතින් ඒකක් තෝරගන්න කියලා. මම විඩ්‍රෝ එකක් ගන්න කලින් මේ මෙතන 180 කියලා එකක් තියෙනවනේ. 180 කියන එක 0 කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට මේකෙන් විඩ්‍රෝ එකක් ගන්න පුළුවන් වෙන්නේ. විදිහට account setting ගියාට පස්සේ මෙන්න මෙහෙම පෙන්නයි. මෙතන වගේ first name එකයි last name එකයි nickname එකයි email address එකයි ඒ ටික පෙන්නයි. ඊට පස්සේ මෙතනට ඔයා country එක දාන්න. ඊට පස්සේ postal code එක දාන්න. ඊට පස්සේ ඔයාගේ address එක city එක ඒ ටික දාලා මේක save කරගන්න. ආයෙත් ඔයාගේ my profile එකට ගියාට පස්සේ ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ earn කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයා referral share කරලා earn කරන්න පුළුවන්. මේ share and earn කියලා තියෙන්නේ මේ link එක copy කරලා ඔයාගේ යාළුවෙක්ට යවපුවාම ඒකෙන් 100%ක් ඔයාට ගන්න හැකි. ඉතින් ඊළඟ විදිහ තමයි ඔයා මේකේ micro jobs කරලා මේකේ earn කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන පේනවා ඉතින් micro jobs කියලා එකක්. ඉතින් මෙතන find jobs කියන එක ඔබන්න. ඊට ඔයාලට මෙතන jobs ගොඩාක් බලාගත්ත හැකි. දැන් මේ මෙතන එක micro job එකක් හොයාගත්තා. ඉතින් ඔයාලට මේකේ පේනවා ඇති එයාලා දීලා තියෙන කරන්න ඕන විදිහ. ඉතින් ඔයා පළවෙනි YouTube එකට ගිහිල්ලා search කරන්න ඕනේ මෙන්න මේ කියන නම. ඊට පස්සේ ඒක search කරලා ඔයා ඒක like කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒක subscribe කරන්න. ඊට පස්සේ ඔයා මේකට accept කියනක ඔබන්න. ඉතින් දැන් ඔයාලා මේකෙන් withdrawal එකක් ගන්නවා නම් ඔයාගේ account එක අනිවාර්යෙන් දවස් 7කට වඩා වැඩි කාලයක් මේකේ ඉන්න ඕනේ. සහ මෙතන මේ 180 කියන එක බිංදුව වෙලා තියෙන්නත් ඕනේ. එතකොට ඔයාලට මේකේ withdrawal එකක් ගන්න පුළුවන්. ඔයාලා මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලා ඕන කෙනෙක්ට මේක ඇත්තම කිව්වොත් කරන්න පුළුවන් වැඩක්. ඔයාලට මාසෙකට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා. ඔයාලා මේක withdrawal එකක් ගන්නවා නම් මම ඔයාලට කලින් කිව්වා වගේ අර 180ක් count වෙලා තිබ්බනේ. අන්න එක බිංදුවට දාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ account එක දවස් 7ක් පරණ වෙන්නත් ඕනේ. එතකොට ඔයාලට මේකේ withdrawal එකක් ගත්ත හැකි. ඉතින් අද ගෙනාව වීඩියෝ එක කොහොමද? වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එක උද්දාගෙන අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.